ලෝක ආසියානු වෙළඳපොලේ ගෑස් මිල ඉහළට. හෙට දවසේදී දැනුම් දීම නියමිතව තිබෙන අද දවසේදී ඔබට කනගාටුවෙන් වත් දිනයකට ප්‍රථම දැනුම් දීමට තිබෙන්නේ ආසියානු වෙළඳපොලේ ගෑස් මිල සෞදි ඇරමකෝ සමාගම විසින් වැඩි කර තිබෙනවා. අපි හැමදාමත් කියනවා වගේ සෞදි ඇරමකෝ සමාගම තමයි ආසියානු වෙළඳපොලේ ගෑස් මිල හැසිරීමේ බලවතා. කටාර් රාජ්‍ය LNG නිෂ්පාදනයේ පැමිණ සිටියත් ඔවුන්ට තාම නිසි බලපෑමක් කිරීමට හැකියාවක් දක්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් කටාර් වල LNG වැඩි විශාල වශයෙන් අපනයන කරනු ලබන්නේ යුරෝපයට සහ ඒ අනිකුත් කලාපයන් වලට වන නිසා. කෙසේතත් කටාර් වල මේ දිනවල LNG බ්ලැක්අවුට් එකක් තිබෙනවා. LNG නිෂ්පාදනයේ අතුරුඵලයක් වන ලෙස තමයි LPG නිෂ්පාදනය කරන්නේ. මෙන්න බොරතෙල් නිෂ්පාදනයේ අතුරුඵලයක් ලෙස තමයි LPG නිෂ්පාදනය ලිට්‍රික් ප්‍රොසෙසිං ගෑස් කියන එක නිෂ්පාදනය කරන්නේ. ඒ අනුව තමයි සෞදි අරමකෝ සමාගම මහා විශාල බලයක් රඳාගෙන තිබෙන්නේ. මේක අප්‍රිකාවේ ගත් විට මේක බලය රඳවාගෙන තිබෙන්නේ ස්ට්‍රොනාට් සමාගම වුන් මෙඩිටරේනියන් මධ්‍යධරණී ප්‍රදේශ ආශ්‍රිතවත් තුර්කිය ආශ්‍රිතවත් මේ බලය රඳවාගෙන තිබෙනවා. කෙසේතත් පසුගිය කාලයේදී අවසන් මාස දෙකේදී අප්‍රේල් මාසයේදීත් මැයි මාසයේදීත් ප්‍රොපේන් මෙට්‍රික් ටන් එකක මිල මත තමයි ලෝක ආසියානු වෙළඳපොලේ ගෑස් මිල තීරණය වන්නේ. මේ ප්‍රොපේන් මෙට්‍රික් ටන් එකක මිල සටහනේ 750 ගානේ. මේක මැයි මාසයේදී වෙනසක් නැතුව ක්‍රියාත්මක කිරීම සෞදි ආරම්කෝ සමාගම තීරණය කළා. කෙසේතත් මැයි මාසයේදී යම් කිසි ආකාරයකට ඒ LPG ගෑස් සැපයුම අස්ථාවර මට්ටමක පවතීම තවදුරටත් පැවතීම නිසා සෞදි ආරම්කෝ සමාගම විසින් තීරණය කර තිබෙනවා මේ ලික්විඩ් ප්‍රොසෙසිං ගෑස් මිල ඩොලර් 10කින් පමණ වැඩි කිරීමට. කෙසේත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 19කින් පමණ මේ මාස අවසානයේදී පහතගොස් තිබෙන බව තමයි ඔබට දැනුම් දීමට යුත්තේ. ඒ අනුව කෙසේතත් ප්‍රොපේන් සහ බියුටේන් යන ද්‍රව්‍යයන් දෙකේ මිශ්‍රණයකින් තමයි මේ ලික්විඩ් ප්‍රොසෙසිං ගෑස් LPG ගෑස් ඒවත් සාමාන්‍ය අපේ ගෘහණියා ගෙදර දොරේ භාවිත කරන ගෑස් සහ අනිකුත් ව්‍යාපාරික කටයුතු කරන ගෑස් සිලින්ඩර් වල දාලා ගන්නා ගෑස් ලිට්‍රෝ ගෑස් ලාෆ් ගෑස් ඒ සියලු දේ නිෂ්පාදනය වන්නේ. මෙම තත්ත්වයන් තුළදී සෞදි ආරම්කෝ සමාගම මැයි මාසයේදීට වඩා ඩොලර් 10කින් පමණ LPG ගෑස් සහ ප්‍රොපේන් මිල ගණන් වැඩි කිරීම සිදු කරනවා. ඒ අනුව ප්‍රොපේන් මෙට්‍රික් ටන් එකක මිල ජූනි මාසයේදී 760ක් ලෙස තමයි ඉහළ ගොස් තිබෙන්නේ. මීට අමතරව බියුටේන් මෙට්‍රික් ටන් එකක මිල 800ක් දක්වා ඉහළ ගොස් තිබෙනව තමයි දැනුම් දීමට වන්නේ. ඒ අනුව ජූනි මාසයේදී නිසක වශයෙන්ම ආසියානු වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යන බව තමයි ඔබට දැනුම් දීමට තිබෙන්නේ. මේ වගේ තොරතුරු ඉතාමත් විශ්වාසනීය දැනගන්න අප සමග රැඳී සිටින්න. විශේෂයෙන් අපි ඊළඟ දවසේදී අපට ගෙනෙනවා විදේශ ජනපතිවරුන් කළ චීන සංචාරවල සාරාංශය කුමක්ද යන්න වගේ.